ආයුබෝවන් ටේස්ට් විත් යූ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට කියා දෙන්න යන්නේ අතේ තියෙන මුදලට හිතේ හැටියට රුපියල් ලක්ෂයක් එකතු කරගන්න විදිය. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න කියලාත් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් දැන් අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලම මම මේ රුපියල් ලක්ෂය එකතු කරන බොක්ස් එකට අලවන්න chart එක හදාගන්න හදන්නේ. මේකෙදි සිරස් අතර කොටු 15කුත් තිරස් අතර ඒ කියන්නේ හරහට පළලතට කොටු 16කුත් ඕනි වෙනවා. ඇත්තට මම මේ වීඩියෝ එක ඉන්දියන් වීඩියෝ එකකින් බලලා තමයි මේ බොක්ස් එකේ chart එක ගත්තේ. ඒකේ තිබිච්ච පොඩි දෙයක් වෙනස් කරලා තමයි රුපියල් ලක්ෂයක් එන්න මම මේක හදාගත්තේ. ඉතින් මට හිතුණා මේක මට ගොඩක් සාර්ථක වෙයි කියලා. ඒ වගේම ඔයාලට. ඉතින් අපි පළමුවෙනි තිරස් තීරුවේ ලිව්වේ මොනවද කියලා බලමු. පළවෙනි එකේ පළවෙනි කොටුවේ රුපියල් 100. ඊට පස්සේ පහළට 50 කොටු 13 වෙනකන් ලියලා ආයි 14 රුපියල් 100යි 15 රුපියල් 200යි. ඒ විදිහට බලුවම එතන එකතුව රුපියල් 1000ක් වෙනවා. දෙවෙනි කොටුව දෙවෙනි සිරස් තීරුව අපි ගන්නෙ 200 500 200 500 200 500. ඒ විදිහට කොටු 15ම පුරව ගන්නවා. ඊට තුන්වෙනි තීරුවේ අපි යන්නේ 500 200 500 200. ඉතින් ඔයාලට ලේසි එක. තුන්වෙනි තීරුවේ එතකොට පල්ලෙහාට එකතු වෙනවා 5400. ආයි හතරවෙනි තීරුව යන්නේ 200 500. එකම රටාවට ගිහිල්ලා එතන එකතුව 5100යි. පස්වෙනි තීරුව 500 200 විදිහට යන්නේ. එතකොට එතන එකතුව 5400යි. හයවෙනි තීරුව 200යි 500යි. එතකොට එතන එකතුව වෙන්නේ 5100යි. හත්වෙනි තීරුව යන්නේ 500 200 විදිහට. එතන එතකොට එකතු වෙනවා 5400යි. ඊට පස්සේ ආයි අටවෙනි තීරුවේ ඉඳන් 16 වෙනි තීරුව වෙනකම්ම දිගටම ලියවෙන රුපියල් 500. එතකොට මේ 500 එක තීරුවක එකතුව තමයි 7500. 7500 ගානේ එතන ඉතුරු තීරු ටිකේ ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඉතින් ඔයාලට මේක පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ටිකක් ස්ලෝ කරලා බලුවහම මගේ chart එක හොඳට ඕගොල්ලන්ට බැලුවහම මේක තවත් පැහැදිලි වෙනවා. ඉතින් මේ විදිහට මේ තීරු ටිකේ එකතුව එනකොට ඔක්කොම රුපියල් ලක්ෂ සම්පූර්ණ වෙනවා. ඉතින් ඊළඟට මම මේක ලියාගත්තා මගේ chart එකේ my home bank කියලා. මොකද මේක මං ගෙදර කරන බැංකුවක් වගේ තමයි මගේ මේක. ඉතින් මම my home bank කියලා ලියාගත්තා. ඕනනම් money challenge කියලාත් ලියන්න පුළුවන්, magic box කියලාත් ලියන්න පුළුවන්. ඒ වගේම මගේ ටාගට් එක රුපියල් ලක්ෂය හින්දා මම රුපියල් ලක්ෂයක් කියලාත් ලියාගත්තා. දැන් බොක්ස් එක අරගෙන මම මේ බොක්ස් එක පොඩ්ඩක් වටේ පෙනුම තියෙන්න අලව ගන්නවා. ඉතින් ගෙදර රතු පාට A4 තිබුණ හින්දා මම රතු පාටින්ම අලව ගත්තා. මොකද රතු පාට කියන්නේ මුදල් ආකර්ෂණය කරන පාටක්නේ. දැන් ඔන්න මගේ බොක්ස් එක නම් හරි. දැන් මගේ බොක්ස් එකට මං ගාව රුපියල් 1300ක් තියෙනවා. ඒක දාන්න හදන්නේ. 500 දෙකකුයි 100 දෙකකුයි 50 දෙකකුයි මං ගාව තියෙනවා. ඉතින් මං මේ විදිහට කොටු ටික කපා ගත්තා. මං එකම තැනින් කැපුවේ නෑ. මොකද එකම තැනින් කැපුවහම අර කොටු ගොඩාක් අපිට ඉතුරුලා තියනවා වගේ පේනවනේ. ඒ වගේම මම මේක ලියන්න ගියහනුත් පාට පෑන් 3ක් පාවිච්චි කළා. එහෙම ඔයාලටත් කැමති විදිහට පෑන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මොකද නැත්තම් අර එකම පාටි ලිව්වහම පොඩ්ඩක් පැහැදිලි මදිනේ. ඉතින් දැන් මම මේ බොක්ස් එක තියන්නෙත් මගේ මේසෙ උඩ. මොකද මෙතනට මං හැම වෙලේම එනවා. නිතරම මගේ ඇස ගැටෙන තැනක් තමයි මගේ මේසෙ. ඒ වගේම තමයි මේකේ තියෙන වාසියක් තමයි මෙතන රුපියල් 500 අපි ටාගට් කරලා හිටියට රුපියල් 50ක් කොටුත් තියෙනවා, 100 කොටුත් තියෙනවා, 200 කොටුත් තියෙනවා. ඉතින් අපිට තියෙන මුදල් වැඩියෙන් තියෙන ලාට 500 කොටු කපලා මුදල් අපිට නැතිම දවස් වෙනකොට 50 100 කොටුත් කපන්න පුළුවන්. ඒ වගේම අපිට මුදල් වැඩියෙන් තියෙයි නම් කොටු දෙක තුනක් වුණත් එක දවසේ කපලා මේ බොක්ස් එක අපිට හැකි විදිහට ඉක්මනින් ඉවර කරගන්නත් පුළුවන්. මුදල් තියෙන විදිහට ඕනනම් හෙමින් සැරේ
අපිට මේක සම්පූර්ණ කරන්නත් පුළුවන්. ඉතින් මේක ඉක්මනටම පුරවන්න තමයි මගේ නම් උත්සාහය. ඔයාලත් ඉතින් මේක පටන් ගන්න. ඉතින් මේක රුපියල් 500න් කියලා නෑ. ඔයාලට කැමති නම් රුපියල් 100, 25, 50 ඒ විදිහට මේ මුදල අඩු කරලා හදාගෙන Tamanට පුළුවන් ප්‍රමාණයෙන් කරන්නත් පුළුවන්. මොකද මේක නිකන් හරියට ගේම් එකක් වගේ. අපි බැංකුවේ දානවා කියලා හිතුවට බැංකුවේ දාන්න එක අපිට හිතාගෙන හිටියට අපි දාන්නේ නෑ. අතේ සල්ලි තිබිලා වියදම් වෙනවා. ඉතින් මේ වගේ එකක් අපි ගෙදර හදාගෙන හිටියන් මේක දකිනකොට අපි මොටිවේට් වෙනවා. ඉතින් අපිට මේක පුරවන්නම තමයි හිතෙන්නේ. ඉතින් මේක හරියට ගේම් එකක්ම තමයි. ඉතින් කරන්න ආස හිතෙනවා. ඉතින් මම ඔයාලටත් කියනවා මේක කොහොම හරි පටන්ගෙන මේ වගේ වැඩක් කරන්න කියලා. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ආයෙත් හමු වෙමු.